හැමෝටම කිරියෙන් පැණියෙන් ඉදිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් ඊටත් වඩා හැමෝගෙම හිතේ සතුට කියන දේ රැඳේවා. මේ අවුරුද්ද සතුටින් ගෙවන්න පුළුවන් වෙන මේ අවුරුද්ද වගේම ඉස්සරහටත් හැමදාම ඔය මූණේ hina කියන එක තියාගන්න පුළුවන් වෙන්න අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒත් එක්කම ඩේ ව්ලොග් එකක් මම රෙකෝඩ් කරන්න හිතුවා. ඉතින් බලමු අද දවසේ කොහොමද ගත වෙන්නේ කියලා. So keep watching. ළමයි අර තියෙන්නේ 2025 විෂන් බෝඩ් එක. ඒක දැන් ආය 2026 එක අලුත් කරන්න ඕන මම. තාම මම ඒක ගැලවෙන්නේ නැහැ. මොකද 2025 දෙසැම්බර් 31 වෙනකම් මම ඒක තියාගෙන හිටියා. දැන් 2026 එක හදන්න ඕනේ. ළමයි ඉතින් මම ඕඩර් කරපු ඕඩර් එකක් ආවා. හරි ළමයි ඉතින් මේ තියෙන්නේ ඕඩර් එක. මම ඕඩර්ස් ගොඩක් දැම්මා. මට මතක නැහැ මේ මොන ඕඩර් එකද කියලා. හැබැයි නම දැනගත්තට පස්සේ S&D style මම පැත්තෙන් දාන්නම් යාළුවගේ contact වලට link නිකන් හොඳයි වගේ හිතෙනවා නම් ලස්සනයි කියලා වගේ හිතෙනවා නම් යාළුවට කතා කරලා යාළුවගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් S&D style කියලා නම දැක්කට පස්සේ තමයි මට මතක් වුණේ මේක තමයි මම ඕඩර් කරේ කියලා. දැන් අපි ඒක unpack කරලා බලමු. මට පේනවා මම රෝස පාට ෂෝට් එකක් ඕඩර් කරා. ඒක තමයි උඩින්ම තියෙන්නේ. ඒක බලමු. ඒක තේරුණා. මේ තියෙන්නේ පළවෙනියටම ඒ ෂෝට් එක. මේ පළවෙනි එක. ඊපස්සේ මේ දෙවෙනි ෂෝට් එක. ඉතින් මේක ළමයි මේ විදිහට ඕලොක් කරලා තියෙනවා. ඒ වගේම මේක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් මෙන්න මේ පටි දෙකෙන්. මේක ෆිට ඔන් එක පොඩ්ඩක් බලන්න ඕන කොහොමද දන්නේ. ඊපස්සේ අනිත් එක මේ අනිත් එක මේ දෙන්නේ අනිත් කලර් එකේ මම ඕඩර් කරපු එක. මේ තුන ළමයි මම same material එකෙන් different colors වලින් ඕඩර් කරේ. මේ දෙක. මේ පාර තමයි මම ඕඩර් කරේ. ඉතින් මේකේ ෆිට ඔන් එක පොඩ්ඩක් කරන් බලන්න ඕන. තව ඕඩර්ස් දෙකක් විතර එන්න තියෙනවා. ඉතින් මම ඉතින් හදිසියට මේක අන්පැක් කරා. ඉතින් බලමු මේකත් සමහර විට මම මේ vlog එක අප්ලෝඩ් කරන්න කලින් දවසක ආවොත් ඉතින් ඒකත් එක්ක ඔක්කොම එකවර අන්පැක් කරලා දාන වීඩියෝ එක මම මේකටම ඇටච් කරනවා. මේක මම ඔයාලට පෙන්නන්නම්. මේ අලුතෙන් මම ගත්ත hand cream එක. හරිම සුවඳයි මේක. ෂොප් මේක හරිම සුවඳයි. හරිම සුවඳයි. ඉතින් මම අද චූටි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා අද රැට. ඉතින් ඒක ඉස්සරහා වෙන තියෙන දෙයකට පොඩි දෙයක්. මම කොහොමද කියන්නේ ඉස්සරහා වෙන්න තියෙන දෙයක් ඒක. දෙකට ලෑස්ති වෙන්න තමයි මම මේ දේ අද රැට කරන්නේ. ඉතින් පොඩක් ඉංගියක් දීලා තියන්නම් මම මොකක්ද කියලා. ඒ තමයි blue frock ඒ ඇති. ඉතින් ළමයි නාගෙන ඉවර වෙලා දැන් මම හිතුවා අද පොයත් එක්ක නිසා පොඩ්ඩක් මාලිගාවට ගිහින් එන්න අපි කට්ටිය. අපි කට්ටිය මායි නංගි මල්ලි තමයි යන්නේ. ඉතින් පාසල් එක අද ඩිස්පැච් වෙලා ඉතින් ඒක අද දෙනවා කියලා. ඉතින් ඒකත් අද මම අන්පැක් කරන මේ වීඩියෝ එකේම ඔයාලත් එක්ක
ඉතින් ළමයි මේ තියෙන්නේ එදා ඉඳන් මම යූස් කරන බොඩි ක්‍රීම් එක. ඉතින් මම තව යූස් කරලා දෙනවා. ඒ වුණාට මේක තරම් මන්ද කිසි දෙයක් හොඳ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට එක හොදක් තියෙනවා සාර අනිත් ප්‍රොඩක්ට්ස්. ඒ වුණාට ටික වෙලාවක් යද්දී ටික කාලයක් යද්දී ඒක අර මන් දාන්නේ මන්ද මොනවද? ඒක සෙට් නැහැ. ඉතින් මේ ක්‍රීම් මේ මන්ද වැස්ලින් එකේ මේ ක්‍රීම් එක නම් හරිම හොඳයි. මේකේ මුලින්ම මම පාවිච්චි කරේ පින්ක් එක. ඒකත් හරිම හොඳයි. තව මේක ඇලෝවෙරා තියෙන ක්‍රීම් එක මේක හරිම හොඳයි. මේකෙන් අපිව ඩිහයිඩ්‍රේට් වෙන එක නැති කරලා අපිව හයිඩ්‍රේට්ව තියාගන්නවා. ඉතින් මේකේ ස්මෙල් එකටත් මම හරිම ආසයි. ළමයි ඕඩර් එක ඩිස්පැච් වුණාට ඕඩර් එක මට ආවේ නැහැ. ඉතින් මම ඒක ඇඩ් කරනකන් හිටියොත් එහෙම මට vlog එක දාන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඒක නැතුව vlog එක අප්ලෝඩ් කරනවා. ඉතින් මේ ඕඩර්ස් දෙකම මම එකටමයි දැම්මේ. ඒ වුණාට අර ඕඩර් එක කලින් ආවා. මේ ඕඩර් එක තාම නැහැ. ඉතින් දැන් අපි දන්දා මාලිගාවට ඇවිල්ලා ඉන්නේ. මල් හඳුන් කූරු එතට එතනම විකුණනවා ළමයි. තව අර තීරත් එක්කම පැකට් එක දාලා තෙල් ඒ බොක්ස් එක දාලා ඒවා විකුණනවා. ඉතින් ඒවා ගන්න පුළුවන්. ඉතින් අපි ඒවා තමයි අරගත්තේ. ඉතින් ළමයි එදා සෙනග උපරිමයටම හිටියා. ඉතින් මදිනෝ කියන සෙනග හිටියා. කට්ටිය ට්‍රිප් එහෙම ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒකට ඒ කට්ටිය තමයි වැඩිපුරම වගේ හිටියේ. මම දැනන් හිටිය විදිහට මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය තිබ්බ දවසේ යන වෙලාවෙ නම් ඒක තිබුණේ නැහැ. එහෙම අපි ටිකක් දවල් වරුවේ වගේ වෙන්න තමයි ගියේ. ඉතින් ළමයි මෙතනින් එහාට වඳින කරන දේවල් එහෙම බ්ලොග් කරන්න මම ගියේ නෑ. ඉතින් ළමයි මෙහෙම දෙයක් තියෙනවා. මං කලින් මාලිගාවට ගියපු වීඩියෝ එක දාලා දින බ්ලොග් එකේ මේ කතාව කියලා තියෙනවා. අපිට අසරණ කෙනෙක් වෙනුවෙන් පොඩි හරියක් කරන්න පුළුවන් නම් අන්න ඒ දේ තමයි උතුම්ම දේ. මොකද ඒ කෙනා හරියට සතුට වෙනවා. මොකද අපි තියෙනම කෙනෙක්ට දෙනවට වඩා හරි අසරණ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒ කෙනෙක්ට දෙන එක තමයි හොඳටම වටින්නේ. ඒ කියන්නේ ඒ කට්ටිය පොඩි දෙයින් පවා සතුට වෙනවා. රුපියල් 20ක් දුන්නත් ඒ මිනිස්සු සතුට වෙනවා. මොකද ඒ තරම් අසරණ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මම සාමාන්‍ය මාලිගාවට යද්දී එහෙම තමයි පොඩ්ඩක් පුරුද්දකට වගේ තියාගෙන ඉන්නම්. ඒ අවට ඉන්නවා නිකන් අසරණ මිනිස්සු තමන් කීයක හම්බ කරගෙන ඉන්න ජීවත් වෙන මිනිස්සු කියන්නේ වගේ හඳුකුරු මල් වගේ විකුණලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් අදත් ඒ වගේම තමයි හඳුකුරු මම අරගත්තේ කෙනෙක්ගෙන්. ඉතින් තව එතන මාලිගාව ළඟම හිටියා 100 කෙනෙක්. එයාත් හඳුකුරු තමයි විකුණුවේ. ඉතින් එයාට අපි නිකන් ගිහින් සල්ලි දීලා ළමයි කරනවට කියනව නෙවෙයි මේක. ඒ වුණාට නිකන් එයාගේ හඳුන්කුරු ගත්තේ නැහැ. මොකද අපි කලින් හඳුන්කුරු ගත්ත නිසා. නිකන් එයාට සල්ලි දීලා ආවහම එයාගේ මූණේ තිබ්බ සතුට ඒක හරිම ඒ හිනාව එයා අපිට පින් දීපු විදිහ දැක්කහම නිකන් අපිට අමුතු සතුටක් දැනෙනවා. එදා පොය දවසේත් ඒක මාරම ෆීලිං එකක්. මොකද එයා සතුට වෙනවා දැක්කහම ඒ සතුට අපිටත් නිකම්ම සතුටක් විදිහට දැනෙනවා. ඒකත් ඉතින් අපි එකතු කරගන්න පිනක් තමයි. ඉතින් කොහොම හරි මේකෙන් අපි මාලිගාවේ ගිහිල්ලා වැඳලා කරලා ගෙදර ආවා. ඉතින් අදට මේ vlog එක මම මෙතන ඉවර කරන්න හිතුවා. So thanks for watching.